තියෙන්නේ මේ කොහොමද යට ඔයාලා හැමෝගෙම මට පුංචින් පුංචි උදව්වක් ඕනේ. මට සහෝදරයෝ ලක්ෂ 2ක් වෙන්න අඩු සුළු පිරිසක්. හැබැයි ඒක හීනයක්ම විතරයි. අර එල්ලිනෝ එක නම් ගොඩක්ම අපේ පැත්තට බලපාලා මං හිතන්නේ. ගන්න හුස්ම පොද පව මාරම රස්නේ. ලිඳ ඇතුළට බැස්සට පස්සේ ගඩොල් පෝරණයක් ඇතුළේ ඉන්නවා වගේ දැනෙන්නේ. මම මේ ලිඳක් කපලා මොකක්ද ඇත්තටම කරන්න හදන්නේ ඔයාලා දන්නවද? සමහර ගම් තියෙනවා ඒවට වතුර පහසුකම් අඩුයි. මං කියන්නේ බොරුද? මම ගම කොල්ලෙක් නිසා මම මේ කට්ට හොඳටම දන්නවා. අම්මෝ මොකද ආර්ශනික ටෝක් බලන්නකෝ. දැන් නම් ලිඳේ ඉඳන් පස්සුවට දාන්න මාරම ගේමක් දෙන්න වෙනවා. ඒ වුණාට මම මේක අතාරින්නේ නැහැ. මොකද මම වීඩියෝ එකක් දානකම් බලන් ඉඳලා මම දිරිමත් වෙන්න කමෙන්ට් එකකුත් දාලා යන පිරිසක් ඉන්නවා මට. ඇත්තටම මම මෙහෙම කපා යනකොට අපායේ යමරජ්ජරෝ ඉන්නවද දන්නේ නැහැ මාව පිළිගන්න බලාගෙන. දැන් නම් එන්නේ මිනිරන් එක කළුම කළු පාට පසක් වගේ එකක්. හැබැයි ඒ පස පොඩ්ඩක් තෙතයි. සමහර තැන්වල මැටි කැටක් තියෙනවා පුංචිය. දැක්කද වටපිටාවේ තියෙන ගස් පව මැල වෙලා වගේ තියෙන්නේ මේ රස්නෙට. මේක නිකන් වැලි මිරිකල වතුර හොයනවා වගේ වැඩක් නේ. ආයිබෝවන් වාසනාව. හාරුම අපි හාරුම් වතුර එනකම් හාරුම්. නැත්තම් වතුර වනේ ලෝදි හරි මතුවේනේ. ඒව බීපන් උඹ. මොන කට්ට ගෑවත් අපේ ගම මාරම ලස්සන ගමක් හැබැයි. අදත් කොහම හරි උඩට ආව. පතමැලියව. අද ගෙදර තේ බොන්න කියලා තිබ්බ හකුරු කැට දෙකක් ඉස්සුවා. කාටවත් කියන්න එපා හොඳේ. මගේ සහෝදරයෝ ඔක්කොම මුතුරන්නම හරියන්නේ. අනිවාර්යෙන් හැම කමෙන්ට් එකම කියවනවා.